ඇත්තරම එදා තිබ්බ විදිහට අද ගත්තාම ගොඩක් දුකයි. එදා 1980ට පස්සේ 2005 වෙනකොට ගත්තාම ඉතින් ඇත්තටම අපි මොන දේ වුණත් හැම දෙයක්ම හොඳට තිබ්බා. ඉතින් දැන් ගත්තාම ඉතින් හැම දෙයකින්ම කලකිරීමක් තමයි තියෙන්නේ. දේශපාලන මට්ටමින් ගත්තත් මොන පැත්තකින් ගත්තත් අසරණ අපිට තමයි ඉතින් මොන දේ වුණත් හැම දෙයකින්ම පහර එල්ලලා තියෙන්නේ. අපි පොඩි සාමාන්‍යයෙන් ව්‍යවසායකයෝ ගත්තොත් ඒ කට්ටියන්ට දිනුවක් දුන්නොත් ඇත්තටම මේ රට හොඳට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කුඩා කර්මාන්ත විදියට තියෙන පොඩි ව්‍යවසායකයෝ ගත්තාම ඇත්තටම එයාලට මොන හරි දෙයක් කරලා දුන්නොත් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා මං හිතනවා. අපේ මේක තමයි අපේ ලෝකයේ ගත්තාම මගේ මේ ශ්‍රී ලංකාව තමයි කෝට්ටක් ගැහුවොත් තලයක් කෙන කොක්කක් දැම්මොත් මාළුවෙක් කෙන සංස්කෘතිය තියෙන්නේ. ඒ කියන්නේ මේ රට මේ වගේ සංස්කෘතියක් තියෙන රටක් කොහෙවත් නෑ. ඉතින් අපිට ඕන තැනක ගිහිලා ජීවත් වෙන්න පුළුවන් ඕන දෙයක් කරන්න ඕන තැනක ගිහිලා ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මේක අපිට නිදහසක් තියෙන රටක් දෝ කියලා හිතනවා. මොකද අපි හැම පැත්තකින්ම හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ හින්දා මං හිතනවා අපි ගත්තාම ඔය පාතාල කියන මොනවා කියනත් ඕකේ ඉන්නේ අපි වගේ අහිංසක කොල්ලෝ. ඒ දේවල් වලට පෙළඹුණේ මේ පාලකයෝ හින්දා. හැම අතකින්ම හැම දෙයක්ම මෙවලා තියෙන මේ පාලකයෝ. ඉතින් මගේ රට හොඳ රටක් කරන්න පුළුවන් මේ පාලකයාගේ පොඩි මෙවයක් තියෙනවා. ඒක නැති කරොත් ඇත්තටම මේක ඇමරිකාවට වැඩිය හොඳ රටක් වෙනවා කියලා මං හිතනවා.